Everybody knows that I'm breaking down. Everybody knows I ain't faking now. Everybody knows my heart's vacant now. Yeah, she hates me now. I made mistakes, but now I don't ever wanna be alone. I don't really ever feel at home on my. Hello, good morning guys. I hope you're all doing well. ගොඩ දවසකට පස්සේ ඩේ බ්ලොග් එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ චුට්ටක් දිග. මම හිතනවා මේක දිගයි කියලා. ඉතින් මගේ වොයිස් එක කියා කරන්න එපා. මම මේකට වොයිස් කරන්නේ උදේ නැගිටිච්ච ගමන්. ඉතින් දැන් ගොඩ දවසකට කලින් මම ගියා කටුසෑයට. ගෙදරින් යද්දි උදේ 7ට විතර ඇති. ඉතින් දැන් ඇවිල්ලා ඉන්නේ කටුසෑයට. කවුරුත් වැඩි හිටියේ නැහැ. මොකද උදේම නිසා ලොකුවට බිසි නැහැ. ඉතින් ඉක්මනට මෙතන වැඩ ඉවර කරලා ටවුන් එකට යන්න තමයි හදන්නේ. මොකද ලොකු වැඩ ගොඩක් තියෙනවා අද කරන්න. ඉතින් කටුසෑය වැඩ ටික ඉවර කරලා ටවුන් එකට යන ගමන් තමයි ඉන්නේ. හදිසි වැඩකට මට ඇඳුමක් හොයාගන්න උනා මෙහින්. හරිම අමාරුයි ගොඩ කාලයකට පස්සේ මෙහින් ඇඳුම් ගන්න එක. ඉතින් මම කලිනුත් ගොඩක් ෂොප් වල හැව්වා. ඒ ඔක්කොටම කලින් අපි ATM එකට එන්න ඕනේ. අද මට බලන්න තියෙන්නේ කලින් මට බලන්න බැරි වෙච්ච ෂොප් ඔක්කොගෙම හදිසියෙන් වෙච්ච වැඩක් නිසා මට පොඩ්ඩක් ඈතකට යන්න බැරි වුණා මේකට ඇඳුමක් හොයාගන්න. ඉතින් මම හරි කැමතියි ඩේ එක ප්ලෑන් කරලා එළියට යන්න. ඉතින් මට ඒක හරිම ලේසියි. මොකද මම ඩේලි හැම වෙලේම කරන්නේ ඔළුවෙන් හැමදේම ප්ලෑන් කරන එක. ඉතින් මම යන රෝඩ් එකේ තියෙන shops වලට ඉස්සෙල්ලාම මම යන්නේ මොනකටද කියලා මම ප්ලෑන් කරලා ගියේ. ඉතින් මගේ ප්ලෑන් එකේ තිබ්බ විදිහට මම ඉස්සෙල්ලාම ආවේ මෙන්න මේ shop එකට. සාමාන්‍යයෙන් මට shopping කරන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. හැබැයි ලොකු collection එකක් තිබ්බොත් ලොකු වෙලාවක් යනවා. ඉතින් මේකට ආවා ගියා වගේ වැඩක් තමයි උනේ. ඉක්මනට බලාගෙන ගියා. මගේ ඇහැට දකිද්දී සෙට නැති එකක් තිබ්බොත් මම ඒක කොහොමවත් ගන්නෙ නැහැ. ඉතින් දැන් මෙන්න මෙතනට ආවා. මෙතනට ආවේ මේ ෂොප් එකට යන්නම නෙවෙයි. වෙන වැඩකට යන ගමන් තමයි මට මතක් වුණේ මෙතන අලුතෙන් ඕපන් කරපු මචාත්ව ෂොප් එක තියෙනවා කියලා. ඉතින් අපි යන් අයිස්ක්‍රීම් එකක් කාලා බලන්න. මම KCC එකෙන් කලින් කාලා තියෙනවා අයිස්ක්‍රීම් එක. ඒ නිසා ලොකු අවුලක් නැහැ. මට තාම BR එකෙන් අයිස්ක්‍රීම් එකක් කන්න හම්බෙලා නැහැ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මෙන්න මෙතන තමයි මචාත් එක තියෙන්නේ. චුට්ටක් හැංගිලා වගේ තියෙන්නේ. මටත් එකපාරම හොයාගන්න බැරි වුණා. අපි උඩට ගිහින් බලමු මොන වගේ ෆ්ලේවර්ස් තියෙන්නේ කියලා. මේක ඕපන් කරලා දැන් ටික දවසක්. ඒ නිසා අපි බලමු. මගෙත් මේ ෆස්ට් ටයිම් තමයි ෂොප් එකට යන. සාමාන්‍යයෙන් අපේ අම්මා තරම් මම අයිස්ක්‍රීම් ලවර් කෙනෙක් නෙමෙයි. එයා හරිම අයිස්ක්‍රීම් ලවර් කෙනෙක්. ලොකු වෙරයිටිස් ගොඩක් තිබ්බට මම අයිස්ක්‍රීම් කන්න කැමති අයිස්ක්‍රීම් විදිහට මේන් ෆ්ලේවර්ස් ටිකෙන් විතරක්. ඉතින් මෙතන ලොකු ෆ්ලේවර්ස් ගොඩක් තිබ්බා. මම ටෙස්ට් කරන්නවත් ලොකු ආසාවක් නැහැ එක එක ෆ්ලේවර්ස් වලින්. මට හොඳයි කියලා හිතුණ ඒවා ටිකක් මම try කරා. මොකද දැන් මම හිතන් ඉන්නේ හැමදාම එකම ෆ්ලේවර්ස් කන්න ඕනේ නැහැ. අලුත් දේවල් try කරන්න ඕනේ. ඉතින් මම මෙතනින් අද try කරන්න හිතුවේ මෙන්න මේ කේක් ෆ්ලේවර් එකක් වගේ තිබ්බ එකයි, චීස් කේක් ෆ්ලේවර් එකයි, ඒ වගේම පෙබල්ස් ෆ්ලේවර් එකයි. අපියරන්ස් එකෙන් බැලුවාම අර ෆස්ට් ඉම්ප්‍රෙෂන් ඕකේ වෙච්ච නිසා තමයි මම ඒ ටික ගත්තේ. අනිත් ඒවා නම් මට ලොකුවට සෙට් උනේ නැහැ. මොකද කොච්චි ෆ්ලේවර්ස්, එතකොට කොලජන් ෆ්ලේවර්ස්, ඒ වගේ ගොඩක් ඒවා තිබ්බා මෙතන. ඒ වගේම කිට් කැට් ෆ්ලේවර්ස්, ඔරියෝ ෆ්ලේවර්ස් තිබ්බා. මම ආසම කුකී අයිස්ක්‍රීම් වලට කොහොමත් එම්ම කලින් try කරලා තියෙන නිසා ඒව ගත්තේ නැහැ. ෆයිනලි මම හිතුවා මෙන්න මේ ෆ්ලේවර් එක try කරනවා කියලා. මේක පෙබල්ස් ෆ්ලේවර් එක. හරිම ලස්සනයි ලුක් එක. ඉතින් මම හැමදේම ප්ලෑන් කරනවා වැඩි නිසා මම හිතුවා එක අයිස්ක්‍රීම් එකක් ඉස්සෙල්ලාම අරගෙන අපි බලමු ෆ්ලේවර් එක. ඊට පස්සේ තව ඒවා try කරමු කියලා. මේ shop එක ඇතුලේ කලින් දැක්කා වගේ ලොකු dining area එකක් තියෙනවා. flavor එක ගත්තොත් මේක අපි හැමෝම දන්න pebbles blend කරලා දාලා හදලා තියෙන නිසා අර මම හරිම කැමති ice cream එක ඇතුලේ එක එක දේවල් crunchy විදිහට හැපෙනවට අන්න එහෙම taste එකක් තමයි තිබුණේ. ඉතින් ඊට පස්සේ මගේ ප්ලෑන් එකේ තිබ්බ ඊළඟ ෂොප් එකට මං ආවා. මේක ලොකු ෂොප් එකක් නෙවෙයි, සාමාන්‍ය චූටි කලෙක්ෂන් එකක් තියෙන්නේ. මම ඉක්මනට එතන තියෙන ඇඳුම් ටිකත් බලලා එළියට ආවා. ලස්සන
ඒවා තිබ්බට මට ඕන කලර්ස් වලින් ඒවා තිබුණ නැහැ. ඒ නිසා ගොඩක් කාලේ ගන්න නැතුව මෙතනින් එළියට ආවා. ඊළඟ ස්ටොප් එකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මම ගොඩ කාලෙකින් තමයි වෝල්ස් එකට ආවේ. ඉස්සර නම් වෝල්ස් එකෙන් ගන්නේ ට්‍රවුසර්ස් මාර විදිහට ගන්නවා. මොකද මෙහෙ මට එහෙම අර ක්වොලිටි එකට තියෙන ට්‍රවුසර්ස් ගන්න හම්බෙලා නැහැ වෙන ෂොප් වලින්. ඊට පස්සේ තමයි මගේ ඌෂා අවුට්ලට් එක මට හම්බුනේ. ඔයාලා කලින් බ්ලොග් එකේ දැක්කා වගේ. ඉතින් මේ වගේ ලස්සන කලෙක්ෂන් එකක් තිබ්බා. පොඩක් ඩීසන්ට් කලෙක්ෂන් එකක් මෙතන තිබ්බා. අනිත් ෂොප් වලට දෙක කම්පෙයාර් කරලා බලද්දි ඉතින් මෙතන ෆ්‍රොක් තිබ්බට මට ඒවා සූට් උන්නේ නැත්තේ මොකද මට ස්කිනර් ටයිප් ෆ්‍රොක් නෙමෙයි ඕනේ උනේ පොඩක් අත් තියෙන එකක්. ඉතින් මෙතනත් කලෙක්ෂන් ටික බලලා යන්න තමයි හදන්නේ. ඊට පස්සේ ආවා මෙන්න මේ ෂොප් එකට. මෙතනත් ඉක්මනට බැලුවා බැරි වෙලාවත් මොකක් හරි එකක් තියෙයිද කියලා. මෙන්න මේ ෆ්ලෝ එකේ මේකේ සාමාන්‍යයෙන් තියෙන්නේ බ්ලවුසර් ෂර්ට් වගේ ඒවා ක්‍රොප් টොප්ස් අඩුයි. එතනත් නැති නිසා දැන් යන්න හදන්නේ. යදි මට දැක්කා මෙන්න මේ වගේ කියුට් ජැකට් එකක්. අනේ හරිම ෂෝක් වෙන්ට් එකක් එන නිසා මට ඒක ලොකුවටම නෝට් වුණා. චූටි බබාලගේ ජැකට් තමයි තිබ්බේ. මෙතන එක එක කලර්ස් වලින් තිබ්බා. ගොඩක්ම ලස්සන බ්ලැක් එකට. මොකද මම ආස වගේ මේකේ ආම් එක උඩ ලස්සන ලයින්ස් දෙකක් තියෙනවා. නොමල් මං එන්නේ එහෙම එන ෂර්ට් වලට ටී-ෂර්ට් වලට ගොඩාක් ආසයි. ඉතින් කැෂ් එක ගන්න ගමන් තමයි මේ ටික ඔක්කොම උනේ. ඊට පස්සේ මෙන්න මේ ලැගේජස් වල ප්‍රයිස් බැලුවා. ඇත්තටම සෙල් එකට තමයි ඒක කරේ. එතන ඉන්න මිනිස්සුත් බලන් හිටියා මේ මොකද මේ කරන්නේ කියලා. ඊට පස්සේ ෆ්ලයිට් එකේ යද්දී අර නොමලි ට්‍රේන් වල යද්දී අපි දාන ෆිලෝ එක තියෙන්නේ. අන්න ඒකෙත් ප්‍රයිස් බැලුවා. කොහොමත් මේවා ගන්න උමනාවක් තිබ්බත් මෙහින් නම් ගන්න නැහැ. පෙටා වලින් තමයි මේ ඔක්කොම ටික ගන්නෙ. දැන් ඉතින් ඔය වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන කැෂ් එකට යන්න තමයි හදන්නේ. ඊට පස්සේ ආවා තව ෂොප් එකකට. මේක නම් මට ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ ඇත්තටම. මම හිතන්නේ අලුතෙන් තමයි ෂොප් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ මේකෙත් කලෙක්ෂන් එක ඉක්මනට බලාගෙන ගියා. මොකද දැන් දවසෙන් භාගයක් ඉවරයි. ඒ වගේම හරිම අවුයි. මම හොඳටම කළු වෙලා වගේම ටයර්ඩ් වෙලා ඉන්නේ. ලස්සන ක්‍රොප් টොප්ස් තිබ්බට මම හොයාගෙන ආපු වගේ එකක් තිබ්බේ නැති නිසා ඉක්මනට වටයක් ගිහිල්ලා ආයෙත් එළියට ගියා. එතන හැබැයි ලස්සන ෆ්‍රොක් කලෙක්ෂන් එකක් තිබ්බා. ඒවා හරිම කියුට් අනේ. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති මම ඇඳුම් බලන්නේ කොහොමද කියලා මේ vlog එක බැලුවාම ඉක්මනට බලාගෙන යනවා. නෝට් එක ඇඳුමක් තිබ්බොත් ආයෙ පාරක් ගිහිල්ලා බලනවා. එච්චරයි. එතනින් එහාට මම ආයෙ ලොකුවට පැය ගණන් අරන් එක ෂොප් එකක ඉන්නේ නැහැ. අතරම කිව්වොත් මම ඇඳුම් ෆිට ඔන් කරන්න කැමතිත් නැහැ. මට හරි කරදරයි යන්නේ ඒක කරන එක. ෆිට ඔන් කරන්න නැතුව අරන් යන්න පුළුවන් නම් මම හරි කැමතියි. දැන් ඉතින් මේ ඔක්කොම ඉවර වෙද්දී ආයෙත් බඩගින්නක් ආවා. ඊට පස්සේ ඩොමිනෝස් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. මට හරිම ආසයි අර ස්ලයිස් ගොඩක් වෙන ෆ්ලේවර්ස් ගොඩක් තියෙන පීස් එක කන්න ඩොමිනෝස් එකෙන්. ඒක විතරයි ආසාවකට තිබ්බේ. දැන් ආපු නිසා මේක ගත්තා. මේක ඉන්ට්‍රොඩියුස් කරලා ලොකු කාලයක් මම දැක්කා. ඒ කාලේ නම් මේක TikTok එකේ කටිය රෙකමන්ඩ් කරලා තියෙනවා. හිතාන් හිටපු තරම් දෙයක් ඕනේ. මේක යට තිබ්බේ මෙන්න මේ වගේ කප් එකක්. මම හිතුවේ ඒකෙත් චීස් වලින් පුරවල ඇති කියලා. හැබැයි කලින් මම කාලා තියෙන තරම් අවලක්ම නැහැ ඩොමිනෝස් එකේ මේ පාර නම්. මම හිතන්නේ මම තව පාරක් යයි. මොකද මම ආයෙ කවදාවත් යන්නේ නැහැ කියලා හිතන් ඉඳලා තමයි මේ පාරත් ගියේ. ඊට පස්සේ ඉතින් රස කර මගේ පෙප්සි එක බිව්වා. හැබැයි මට KFC එකේ පෙප්සි එක තරම් වෙන මුකුත් හරියන්නේ නැහැ. මොකද ඒකට ක්‍රෂ් අයිස් දාන්න නිසා මම හරිම කැමතියි. මම කොකාකෝලා බැතිමතෙක් නිසා මම කැමති එක ගොඩක් රසට බොන්න. ඉතින් මම කැමති නෑ රස නැති තැන් වලින් බීලා ඒ ආසාව නැති කරගන්න. ඉතින් මම ඒක එන්ජොයි කර පිව්වා. ඔහොම තමයි අද vlog ඉවර වෙන්නේ. ඊළඟට vlogs ගොඩාක් දෙනවා අරන් එන්න. මට එඩිට් කරගන්න වෙලාවක් නෑ. මම ඉක්මනටම අරගෙන එන්නම්. ඉස්සරහට ලයිෆ් එකේ තව ලස්සන දේවල් ගොඩක් වෙන්න තියෙනවා. මම හරි කැමැත්තෙන් ඉන්නවා. ඔයාලත් එක්ක ඒව ෂෙයා කරගන්න. ඉතින් අපි ඉක්මනටම හම්බෙමු. අම්මගේ Everybody knows that I'm breaking down. Everybody knows I ain't faking now. Everybody knows my heart's faking now.